කාලය සහ මුදල් දෙකම බැලන්ස් කරගෙන ට්‍රැවල් කරන්න මේ සැරේ අපි තෝරගත්තේ පෝලන්තයේ ඩන්ස් කියන නගරය. ඉතිහාසයේ අඳුරු මතකයක් වෙන දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණ නගරයෙන්ම කොමියුනිස්ට්වාදය බිඳ දමන්න පළවෙනි සහයෝගිතා ව්‍යාපාරය ආරම්භ වෙලා තියෙනවා. ඉතින් අපි අද යමු ඒ නගරය බලන්න. ඉතින් අපි ට්‍රැවල් කරද්දී අලුත් රටකට යන්න හරිම ආසයි. ඒ වගේම එහෙම අලුත් රටකට යද්දී අපි ෆෝකස් කරන්නේ ඒ රටේ එක සිටි එකක්. මොකද අපේ බජට් එක, අපේ වෙලාව මෙන්න මේ දෙකම ගැන හිතලා තමයි අපි එහෙම එක සිටි එකක් විතරක් තෝරගන්නේ. ඉතින් එයාපෝට් එකේ ඉඳන් සිටි එකට කිලෝමීටර් 12ක් යන්න ඕන. ඉතින් අපිට සිටි එකට යන්න බස් එක එහෙම නැත්නම් ට්‍රේන් එක දෙකම යූස් කරන්න පුළුවන්. හැබැයි අපි කලින් ආපු යාළුවෙක්ගෙන් අහගෙන අපි යූස් කරේ බස් එක, මොකද ඒක බජට් ෆ්‍රෙන්ඩ්ලි නිසා. කලින් කිව්වා වගේ අපි මේ නගරය තෝරගත්තේ කාලය සහ මුදල් ගැන හිතලා. නමුත් මෙහි ආවට පස්සේ මේ ලස්සන ගෘහ නිර්මාණ ශිල්පය, ඒ වගේම අපි ගොඩක් සංචාරකයින් මේ නගරය වටේ ගැවසෙනවා අපි දැක්කා. ඉතින් අපිට හිතුණා මේ නගරයේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ ලස්සන නගරයෙන් තමයි 1939 දී දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් අද මේ විදියට ලස්සනට සාමකාමීව තිබුණ නගරයට 1939 සැප්තැම්බර් 1 වෙනිදා නාසි ජර්මනිය, ඒ කියන්නේ හිට්ලර්ගේ පාලනයට යටත් වෙලා තිබුණ ජර්මනිය විසින් පෝලන්ඩ් වල මේ ඩන්ස් කියන සිටි එකේ, කියන්නේ මේ සිටි එකේ වෙස්ටර් ප්ලාත කියන ලොකේෂන් එකේ තිබුණ පොළොන්ත කඳ උරකට පහර දීමකින් තමයි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුණා කියලා කියන්නේ. ඉතින් මේ යුද්ධය නිසා හිට්ලර්ගේ හමුදාව මේ නගරය 90%කට වඩා සම්පූර්ණයෙන්ම විනාශ කරලා දාලා තියෙනවා. හැබැයි මේ යුද්ධයෙන් මේ නගරය විනාශ වෙලා ගියත් ආයෙමත් මේ අද තියෙන්නේ 1939 තිබුණ පෝලන්තයේ තිබුණ ඒ ගොඩනැගිලි, ඒ ගෘහ නිර්මාණ ශිල්පය ඒ විදියටම තියෙනවා. ඉතින් එහෙම උනේ කොහොමද? ඉතින් මේ යුද්ධයෙන් විනාශ වුණ ඩන්ස් සිටි එක ආයෙම හදද්දී පෝලන්තයට ඕන වෙලා තියෙනවා අලුත් නවීන විදිහට මේ නගරය ගොඩනැගිලි හදනවා වෙනුවට එයාලා පරණ චිත්‍ර, ඡායාරූප, පෝස්ට් වගේ දේවල් යොදාගෙන ඒ තිබුණ පැරණි ගොඩනැගිලි, ඒ පැරණි විදියටම නගරය නැවතම තිබුණ වගේ හදන්න එයාලා උත්සාහ කරලා තියෙනවා. ඉතින් 1945 මේ යුද්ධය ඉවර වුණත් මේ දශක ගානක් තිස්සේ සෝවියට් පාලනයේ යටතේ තිබුණ මේ පෝලන්තයේ ඩන්ස් සිටි එක මිනිස්සු සැබෑ නිදහසක් අත්විඳලා තිබුණේ නැහැ. එයාලට ඡන්ද අයිතිය තිබුණේ නැහැ, අදහස් දක්වීමේ අයිතියක් තිබුණේ නැහැ. ඒ වගේම හරියට එදිනෙදා ජීවිතයේ නිදහසේ ගත කරන්න මෙයාලට බැරි වෙලා තියෙනවා. ඉතින් 1980 දී ලෝකයටම තවත් විශේෂ වූ දෙයක් මේ නගරයේම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ නිදහසක් නැති ජීවිතය දැන් හොඳටම ඇති කියලා ලේක් වෝලසා කියලා විදුලි කාර්මික ශිල්පියෙක් මේ ඩන්ස් කියන සිටි එකේ තියෙන ෂිප් යාඩ් එකේ බොහොම සාමකාමී වැඩ වර්ජනයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේ සාමකාමී වැඩ වර්ජනය සහයෝගිතා ව්‍යාපාරයක් දක්වාම වර්ධනය වෙලා නැගෙනහිර යුරෝපය පුරාම කොමියුනිස්ට්වාදය බිඳ දාන්න උපකාරී වෙලා තියෙනවා. ඉතින් ඉතිහාසය කියන්නේ හරිම රසවත් මාතෘකාවක් නේද? ඉතින් අපි ට්‍රැවල් කරද්දී එක එක ලස්සන තැන්වලට යනවා, වෙනස් විදිහේ අත්දැකීම් ලබා ගන්නවා, කෑම බීම රස විඳිනවා. ඉතින් ඒ වගේම ඒ යන තැන්වල, රටවල් වල ඒ යන ලස්සන තැන්වල ඉතිහාසය ගැන හොයලා බැලුවාම ඒක හරි අමුතු ලස්සන අත්දැකීමක් ඇත්තටම ජීවිතේට. ඉතින් මේක තමයි පෝලන්ත
වත්තේ රැයක් ඉන්න අපි තෝරගත්ත පුංචි කාමරය. මේ සිටියකට ආපු ගමන්ම ලස්සනට පේන දෙයක් තමයි මේ ෆෙරිස් වීල් එක. ඉතින් අපිටත් හිතුණා මේකේ රවුමක් යන්න. මේකට අපිට විනාඩි 15ක් දෙනවා. අර මියුසික් එකකුත් දෙනවා. ඉතින් අපි එක්ස්පීරියන්ස් කරපු විශේෂ දෙයක් තමයි ඩෙන්මාර්ක්, ෆින්ලන්ඩ්, ස්වීඩන් කියන රටවල් තුනටම වඩා පෝලන්ඩ් වල කැම බීම, නවාතැන් පහසුකම්, මේ වගේම ට්‍රාන්ස්පෝර්ට් මේ හැමදේම ගොඩක් මිල අඩුයි. මෙතන මම අපි දෙන්නට දවස් 2කට කියපු කැම බීම වියදම් එකතු කරලා තියෙනවා. ඉතින් මේ කැම බීම වියදම් සාපේක්ෂයි, කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිත් එක්ක මේ පුංචි පෝලන්ඩ් ට්‍රිප් එක රස විඳින්න එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඉතින් ඔයත් අපි වගේ ට්‍රැවල් කරන්න ගොඩාක් ආස කෙනෙක් නම්, ඒ වගේම ස්ටුඩන්ට් වීසා වලින් ඇවිල්ලා පාර්ට් ටයිම් කරලා ටියුෂන් ෆී ගෙවන ගමන් මේ ගැන හිත ඉන්න කෙනෙක් නම්, ඉතින් අපි කොහොමද මේ විදියට ට්‍රැවල් කරන්න සල්ලි එකතු කරගන්නේ, ඒ වගේම මොනවද ට්‍රැවල් කරද්දී අපි යූස් කරන බජට් ටිප්ස් කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයත් මේ විදියට ට්‍රැවල් කරන්න ආස කෙනෙක් නම් මම හිතනවා ඒක ඔයාට උදව්වක් වෙයි කියලා. ඒ වගේම පුංචි දේවල් වලින් ගොඩාක් සතුටු වෙන්න පුළුවන් අයට මෙහෙම දේවල් ගොඩාක් වටිනවා. ඉතින් එහෙනම් ආයෙත් දවසක් ගිහින් එන්නම්. එතකන් සතුටින් ඉන්න.